හරි දරුවනේ අපි සාකච්ඡා කරමු ලිඛිත සංනිවේදන ස්වරූපය. මතක තියාගන්න පුතේ ලිඛිත සංනිවේදනය කියලා කිව්වම මෙන්න මේ වගේ අදහසක් ඔයාට නිර්මාණය කරගන්න පුළුවන්. ලිඛිත සංනිවේදනයේදී මතක තියාගන්න ලිඛිත සංනිවේදනය කියලා කිව්වේ හඳුනගන්න ලිඛිත සංනිවේදනය මතක තියාගන්න යම් භාෂාවක හොඳද යම් භාෂාවක ඇතුළත් වන මොනවද යම් භාෂාවක ඇතුළත් වන විවිධ සංඥා එහෙමත් නැත්නම් සංකේත කොහොමද ලේඛනගතව නේද ලේඛනගතව ඉදිරිපත් කිරීම ලේඛනගතව ඉදිරිපත් කිරීම අපි හඳුනා ගන්න ඕන ලිඛිත සංනිවේදනය කියලා. එතකොට පුතේ අපිට කොහොමද ලේඛනගත කරන්න පුළුවන්? බලන්න ලේඛනගතව ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද? අපි ලේඛනගතව යමක් ඉදිරිපත් කරද්දී යම් භාෂාවක සංඥා හා සංකේත ලිඛිත මාධ්‍යයෙන් ලේඛනගතව ඉදිරිපත් කරද්දී මතක තියාගන්න මෙන්න මේ ක්‍රමයට ලේඛනගත කරන්න පුළුවන්. කොහොමද? එකක් තමයි පුතේ අපිට පුළුවන් අතින් ලේඛනගත කරන්න. ඇදෙද? එහෙමත් නැත්නම් අපිට පුළුවන් පරිගණක යතුරු පුවරුවෙන්. පරිගණක යතුරු පුවරුව යොදාගෙන යමක් ලේඛනගත කරන්න. එහෙමත් නැත්නම් සාම්ප්‍රදායිකව අපි ලේඛනගත කරලා තියෙනවා යතුරු ලියනය. හරි. මේ ආකාරයට යම් භාෂාවක ඇතුළත් වන්නා වූ සංඥා හෝ සංකේත අතින් හරි පරිගණක යතුරු පුවරුවෙන් හරි එහෙම නැත්නම් යතුරු ලියනය මාධ්‍ය කරගෙන හරි ලේඛනගතව ඉදිරිපත් කරනවා නම් අපි කියනවා මොකක් කියලාද? ලිඛිත සංනිවේදනය කියලා. පැහැදිලිනේ? මේ මොන ක්‍රමවේදය යොදාගත්තත් ඕනෑම ලේඛනයකට එහෙම නැත්නම් ඕනෑම ලිඛිත සංනිවේදනයකට පුතේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මොකක්ද? යම්කිසි අරමුණු සහගතව ලේඛනගත කිරීම අරමුණු සහගතව ලිවීම අරමුණු සහිතව ලේඛනගත කිරීම මෙතනදී අවශ්‍යම දෙයක්. පැහැදිලි නේද? අනිත් පැත්තෙන් පුතේ මේ ලේඛනගත සංනිවේදනය එහෙම නැත්නම් ලිඛිත සංනිවේදනය ඔයා මතක තියාගන්න අවශ්‍යයි. මූලික වශයෙන්ම ලිඛිත සංනිවේදනයේ යෙදෙන්න සාක්ෂරතාවය කියන එක එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් ලිඛිත සාක්ෂරතාවය කියන එක අවශ්‍යම දෙයක්. තේරුණා නේද? මේ ලිඛිත සංනිවේදනයේ මගින් කියවීමට හැකි පාඨක පිරිසක් ඉලක්ක කරගෙන තමයි ලිඛිත සංනිවේදනය සිදු වෙන්නේ. තේරුණා නේද? ඔන්න ඔය කියන්නා වූ මූලික හැඳින්වීම පුතේවා මතක තියාගන්න ලිඛිත සංනිවේදනයට අදාළව අපි බලමු ලිඛිත සංනිවේදනයේ සම්බන්ධයෙන් ඊට අමතරව දැනගන්න ඕන ලක්ෂණ මොනවද සහ ලිඛිත සංනිවේදනයේ කාර්යයන් සහිතව කුසලතා මොනවද මේ සියල්ල පුතේ අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එහෙනම් මතක තියාගන්න ලිඛිත සංනිවේදනය කියලා කියන්නේ යම් භාෂාවක ඇතුළත් වන්නා වූ සංඥා සංකේත ලේඛනගතව ඉදිරිපත් කරනවා නම් යම්කිසි අරමුණක් සහිතව සිද්ධ වෙනවා නම් ලිඛිත සංනිවේදනය අපි එතනදී මූලික වශයෙන් හඳුන්වන්න ඕන අන්න ඒ අදහස් ටික. පැහැදිලි නේද? රයිට්. අපි බලමු පුතේ ලිඛිත සංනිවේදනයට අදාළ ලක්ෂණ මොනවද? මෙන්න අපි කතා කරපු ලක්ෂණ ටික. ලිඛිත සංනිවේදනයේදී මෙන්න මේ කියන්නා වූ ලක්ෂණ මේ බලන්නකෝ. ලිඛිත සංනිවේදනයේ යෙදෙන්න සාක්ෂරතාවය අවශ්‍යයි. මොකද්ද මේ සාක්ෂරතාවය කියලා කිව්වේ? සාක්ෂරතාවය කියලා කියන්නේ පුතේ මූලික වශයෙන් ලිවීමට සහ කියවීමට ඇති හැකියාව. පැහැදිලි නේද? ලිවීමට සහ කියවීමට ඇති හැකියාව අපි හඳුන්වන්නේ සරලව සාක්ෂරතාවය කියලා. එහෙනම් ලිඛිත සංනිවේදනයේ සාර්ථක වෙන්න වාට අනිවාර්යෙන් පුතේ මොකද්ද? සාක්ෂරතාවය කියන එක අවශ්‍යම වෙනවා. මේ බලන්න ඊළඟට ලිඛිත සංනිවේදනයේ අරමුණ මොකද්ද? ලිඛිත සංනිවේදනයේ අපේක්ෂාව කියවීමට හැකි පාඨක පිරිසක් ඉලක්ක කරගෙන තමයි ලිඛිත සංනිවේදනය සිද්ධ වෙන්නේ. එහෙනම් ලිඛිත සංදේශවල අරමුණ තමයි
කියවීමට හැකි පාඨක ප්‍රජාවක් වෙත සංදේශය ඉදිරිපත් කිරීම. අනිත් පැත්තෙන් පුතේ වාචික sannivedanayට එහෙමත් නැත්නම් කතන sannivedanayට හොඳයි. ඔව් මතක තියාගන්න වාචික sannivedanayටත් වඩා කතන sannivedanayටත් වඩා සංවිධානාත්මකව ලිඛිත sannivedanaya දෙන්න පුළුවන් අපිට. හරිද? වචන භාවිත කරනවට වඩා එහෙමත් නැත්නම් කතන sannivedanayටත් වඩා ඉහළින් යම්කිසි අදහසක් මනවින් සංවිධානාත්මකව ඉදිරිපත් කරන්න නිර්මාණශීලීව යම් අදහසක් sannivedanaya කරන්න ලිඛිත sannivedanaya යොදා ගන්න පුළුවන්. අනෙක් ලක්ෂණය මොකද්ද පුතේ? දැන් හිතන්න යම්කිසි තොරතුරක් අපි ලේඛනගත කරනවා කියලා කියන්නේ අනාගතය සඳහා තොරතුරු සංරක්ෂණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. තේරුණාද? එතකොට ලිඛිත sannivedanaya මගින් අපිට පුළුවන් අනාගතයේ උදෙසා යම් තොරතුරක් යම් අදහසක් යම් දැනුමක් කොහොමද සුරක්ෂිතව සංරක්ෂණය කරලා තියාගන්න. පොත්පත්වල දැනුම විශේෂ කරුණු ලිඛිතව තමයි තියෙන්නේ. අනාගතයේ උදෙසා අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් sannivedana අවස්ථාවක් තමයි sannivedana ස්වරූපයක් තමයි ලිඛිත sannivedanaya කියලා කියන්නේ. ඊට අමතරව ලිඛිත sannivedanayේදී පුතේ වා සැලකිලිමත් වෙන්න ඕනේ තවත් ලක්ෂණයක් තමයි තවත් කාරණාවක් තමයි ඔයා ලේඛනගත කරන දේ නිසි අරමුණක් පෙරදැරිව අරමුණු සහගතව මනවින් ලේඛනගත කිරීම අවශ්‍ය වෙනවා සහ ලිඛිත sannivedanayේදී ඔබ ඇතුළත් කරන්නා වූ සංඥා සංකේතනයන් අනිවාර්යයෙන්ම නිවැරදි සංඥා සංකේත ඇතුළත් කරනවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්නම වෙනවා. හේතුව තමයි ලිඛිතව යමක් ඉදිරිපත් කරද්දී ඔයා නිවැරදිව ලේඛනගත කිරීම සිදු කළේ නැත්නම් මොකද වෙන්නේ? නිවැරදිව ලේඛනගත කිරීම සිද්ධ වුණේ නැත්නම් පාඨකයට අදාළ සංදේශය කියවන කෙනාට අර්ථ බාධක ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් අර්ථ බාධක ඇති නොවන ආකාරයට අර්ථයන් ව්‍යාකූල නොවන ආකාරයට නිවැරදි සම්මත සංඥා සංකේත යොදාගෙන ලිඛිත sannivedanaya යෙදීම අවශ්‍ය කරනවා. සරලව අපි කිව්වොත් ඔයා ලේඛනගතව යමක් ඉදිරිපත් කරද්දී නනලල ભેදය ඇදිරිද නනලල ભેදය මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම නිවැරදිව ලේඛනගතව ඉදිරිපත් කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් නිවැරදි පද බෙදීම් මෙන්න මේ දේවල් නිවැරදිව සිදු කරන්න අවබෝධයෙන් යුතුව සිදු කරන්න ඔයා සැලකිලිමත් වුණොත් තමයි ඔයාගේ ලිඛිත sannivedana කාර්යය වඩාත්ම ඵලදායී වෙන්නේ සහ වඩාත්ම සාර්ථක වෙන්නේ. ඔයා අපේක්ෂා කරන ආකාරයේ පාඨකය තුළ බලපෑම ඇති කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ලේඛනය නිවැරදි සම්මත ලේඛනයක් විය යුතුමයි. පැහැදිලි නේද? මෙන්න ලිඛිත sannivedanaya ලක්ෂණ ටික පුතේ ඔයා මතක තියාගන්න. ඊට අමතරව ඔයාට ලිඛිත sannivedanaya කාර්යයන් මොනවද කියලා සරලව ඔයා දැන ගැනීම අවශ්‍ය වෙනවා. මොන වගේ කාර්යයන් සඳහාද පුතේ ලිඛිත sannivedanaya වාට ප්‍රයෝජනවත් වෙන්නේ? හරි සරලයි. ලිඛිත sannivedanaya ඔස්සේ ඔයාට පුළුවන් අධ්‍යාපනික කාර්ය වඩා සාර්ථක කරගන්න. ලිඛිත sannivedanaya යටතේ ඔයාගේ අධ්‍යාපන කාර්යයන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සඳහා ලිඛිත sannivedanaya වඩාත්ම ප්‍රයෝජනවත් වෙනවා. පැහැදිලිනේ? ඔබ විවිධ විෂයන් වලට අදාළ දැනුම මතකෙ තබා ගන්නේ විෂය කරුණු විදියට අවබෝධ කරගන්නේ කොහොමද? ඔයාගේ සටහන් පොතේ පිළිවෙලට නිවැරදිව සටහන් ලේඛනගත කිරීම තුලින්. පැහැදිලිනේ? එහෙනම් අධ්‍යාපනික කාර්යය සඳහා අනිවාර්යයෙන්ම පුතේ ලිඛිත sannivedanaya අතිශය වැදගත්. ඊට පස්සේ බලන්න දෙවෙනි කාරණාව මොකද්ද? නිර්මාණාත්මක කාර්යයන් සඳහා. හිතන්නකෝ ලේඛකයෝ එහෙම නැත්නම් සාහිත්‍යකරුවෝ විවිධ නිර්මාණ කරුවන් ගත්කතුවරුන් මෙයාලා තමන්ගේ විවිධ නිර්මාණ කාර්යයන් ඉදිරිපත් කිරීමේ මාධ්‍ය විදිහටත් ලිඛිත sannivedanaya තමයි පුතේ භාවිත කරන්නේ. කවි ගීත නවකතා කෙටි කතා නිසදැස්
පැහැදිලිද? මේ සෑම දෙයක්ම ඔව් කොහොමද ඉදිරිපත් වෙන්නේ? ලිඛිත සංනිවේදනය මාධ්‍ය කරගෙන ඉවහල් කරගෙන. අනිත් පැත්තෙන් පුතේ බලන්න ඊළඟ ලක්ෂණය මොකක්ද? ඊළඟ කාර්යය ආයතනික කාර්යයන් සඳහා. පැහැදිලිද? එතකොට විවිධ ආයතන තමන්ගේ තොරතුරු එහෙම නැත්නම් පරිපාලනමය කාර්යයන් ටික කොහොමද සිදු කරන්නේ? නිල විදිහට විධිමත් විදිහට. ඔව් ලිඛිත සංනිවේදනයේ මාධ්‍ය කරගෙන තමයි යොදා ගන්නු ලබන්නේ සිදු කරනු ලබන්නේ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න පාසලක වුණත් විවිධ අනිකුත් ආයතනවල වුණත් සෑම කාර්යයක්ම නිල විදිහට විධිමත් විදිහට සිදු කරන්නේ ලිඛිත සංනිවේදනය මාධ්‍ය කරගෙන ප්‍රධාන කරගෙන. මෙන්න තවත් කාරණාවක් තියෙනවා මොකද්ද? නීතිමය කටයුතු වලදී නෛතික කටයුතු වලදී හිතන්න රටක නීති රටක ක්‍රියාත්මක වන්නා වූ නීති ලේඛනගත කරනවා. පැහැදිලිද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙන්න පුළුවන්, අපරාධ නඩු විධාන සංග්‍රහය වෙන්න පුළුවන්, සිවිල් නඩු විධාන සංග්‍රහය වෙන්න පුළුවන්. සියලු නෛතික කාරණා වලට විධිමත් භාවය, විනිවිද භාවය ලැබෙන්නේ ඔව් නිශ්චිත අර්ථ ගැන්වීම සිදු වෙන්නේ ඒවා ලේඛනගතව තිබුණොත් පමණයි. පැහැදිලිනේ? පාර්ලිමේන්තු අනපනත් ගැසට් වාර්තා ඒ හැම නෛතික ලේඛනයක්ම නෛතික කටයුත්තක්ම කොහොමද සිද්ධ වෙන්නේ? ලිඛිතව තමයි පුතේ ඉදිරිපත් වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ලක්ෂණ ටික මතක තියාගන්න. අධ්‍යාපනික කාර්ය සඳහා වැදගත් වෙනවා. නිර්මාණාත්මක කාර්යයන් සඳහා ඉවහල් වෙනවා. අධ්‍යාපනික වශයෙන් විතරක් නෙමෙයි පුතේ ආයතනික අනිත් පැත්තෙන් කාර්යාලීය සහ පරිපාලන කටයුතු වලදී ලිඛිත සංනිවේදනය තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. අවසානයේ අපි කතා කළා නෛතික කරුණු ලිඛිතව තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වෙන්නේ. පැහැදිලි නේද? right. ඊට පස්සේ බලන්න අපිට ලිඛිත සංනිවේදනය තුල ඉටු කරගන්න හම්බ වෙන කාර්යයන් ටික අපි සාකච්ඡා කළාට පස්සේ ලිඛිත සංනිවේදනයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය වෙන්නේ මොන වගේ කුසලතාද? ඔයා ලේඛකයෙක්, ඔයා ලිඛිත සංනිවේදනයේ යෙදෙන කෙනෙක් විදිහට ඔයාගේ විවිධාකාර වූ ලේඛන කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය වන්නේ මොන කුසලතාද? මෙන්න බලන්න ලිඛිත සංනිවේදනයේ යෙදීමේදී පුතේ අනිවාර්යයෙන්ම ඔයාට විවිධ ලිවීමේ කුසලතාවයන් විවිධ ලේඛන නිපුණතාවයන් ඔයාට පවතින්න ඕන. විවිධ ලේඛන ශෛලීන් පිළිබඳ අවබෝධය, ලේඛන රටාවන් පිළිබඳ අවබෝධය, ලේඛන ආකෘතීන් පිළිබඳ අවබෝධය තිබුණොත් තමයි පුතේ ඔයාගේ ලිඛිත සංනිවේදන කාර්යය වඩාත් සාර්ථක වෙන්නේ. සරලව හිතන්නකො රාජකාරී ලිපියක ආකෘතිය පිළිබඳ ඔයාට අවබෝධය තියෙන්න ඕන. ඊට අමතරව ග්‍රන්ථ ආකෘතිය ඇදෙද ග්‍රන්ථ ආකෘතිය ඔයාට අවබෝධය තියෙන්න ඕන ලේඛන කටයුතු වල යෙදෙද්දී. ඒ ලේඛන කාර්යයන් වල වෙනස්කම් මොනවද, සුවිශේෂීතා මොනවද, මේ සියල්ලම පිළිබඳ ඔයාගේ අවබෝධය ඉහළ මට්ටමක තියෙනවා නම්, ලිඛිත කුසලතා වර්ධනය වෙලා තියෙනවා නම් ඔයාට ලිඛිත සංනිවේදනයේ සාර්ථකව යෙදෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඊට අමතරව ඔයාට පුතේ පොතපත කියවීම තුලින්, පොතපත ඇසුරු කිරීම තුලින් ලැබෙන අවබෝධයත් ලිඛිත සංනිවේදනයේ සාර්ථකත්වයට අවශ්‍ය වෙනවා. ඔයා පොතපත කියවලා බොහෝ ඇසපිරු තැන් පිළිබඳ අවබෝධය සහිතව විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනය කරලා ඒ හරහා ලබන දැනුවත්භාවය තුළ ලිඛිත සංනිවේදන කාර්යය වඩා දුරට සාර්ථක කරගන්න පුළුවන්. සහ ඊට පස්සේ පුතේ වඩා නිර්මාණශීලීව එහෙම නැත්නම් වඩා පරිපූර්ණ ලෙස පැහැදිලිවත් සංවිධානාත්මකවත් ලිපි ලේඛන ලිවීම සඳහා ඔයාට කුසලතාවය අවශ්‍ය වෙනවා. පැහැදිලිද? මම කියන්නේ මොකක්ද මේ වඩාත් පරිපූර්ණ ලෙස ලිඛිත සංනිවේදනයේ නියැලෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට පැහැදිලිව ලේඛනගත කිරීම, අරමුණු සහගතව ලේඛනගත කිරීම සහ වඩා සංවිධානාත්මකව ලිපි ලේඛන ලිවීමේ කුසලතාවය ඔබට අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් පුතේ ඔයාට ලේඛන කටයුතු වල ලිඛිත සංනිවේදනයේ සාර්ථකව යෙදෙන්න නිර්මාණශීලීව භාෂාව භාවිත කිරීම ගැන ඔයාගේ අවබෝධය වැදගත් වෙනවා.
අපි දන්නවනේ පුතේ ලේඛනය කියලා කියන්නේ වඩා නිර්මාණශීලී කාර්යයක්. විවිධ ලේඛන ආකෘතීන් වලට නිර්මාණශීලීත්වය සුවිශේෂී විදියට වෙනස්ව භාවිත වෙනවා. නවකතාව, කෙටි කතාව, ඊට අමතරව කවිය, කවි පොත, ගීත නිර්මාණ, නිසදැස් නිර්මාණ මේ වගේ තියෙන විවිධ නිර්මාණශීලී ශෛලීන්. පැහැදිලිනේ නිර්මාණශීලී අවස්ථාවන්. මේවා පිළිබඳව නිවැරදි අවබෝධයෙන් ඔයා ලේඛන කටයුතු වල නිරත වීම අවශ්‍ය වෙනවා. වඩා සාර්ථක ලිඛිත sannivedana කුසලතාවයක් ගොඩනගා ගැනීමේදී පැහැදිලිනේ නිර්මාණශීලීව භාෂාව භාවිත කරන්නේ කොහොමද? ඒ නිර්මාණශීලී භාෂා අවස්ථා මොනවද? මේ සියල්ල ගැනම ඔයාගේ දැනුම, ඔයාගේ අත්දැකීම් හරහා ලිඛිත sannivedanaya වඩාත්ම සාර්ථක කරගන්න පුළුවන් කුසලතාවයන් ඔයා තුළ නිර්මාණය කරගත හැකි වෙනවා. පැහැදිලි නේද? රයිට්. අපි මේ යටතේ කතා කළා මූලික වශයෙන්ම ලිඛිත sannivedanaya කියන්නේ මොකක්ද? ලිඛිත sannivedanaya ලක්ෂණ මොනවද? සහ ලිඛිත sannivedanයට අදාළ සුවිශේෂීව යොදා ගන්න පුළුවන් කාර්යයන් මොනවද? අවසානයේ අපි කතා කළා ලිඛිත sannivedanයේ මූලික කුසලතා මොනවද කියන එක.